හලෙලූයා. සුබ දවසක් වේවා. ඔබ සෑම දිනාටම නගී විනාශී ස්වාස්ගේ නාමයෙන් ඔබ සෑම දිනා පිළිගන්නවා. දවසේ භෝජනය. එනම් ස්වර්ගික භෝජනය. අද දවසේ ස්වර්ගික භෝජනය තමයි දෙවියන් වහන්සේ ඉදිරියේ යටහත් වෙන්න. අපි බලමු දේව වචනේ යාකෝබ පොතේ 4 වෙනි පරිච්ඡේදයේ මෙලෙස සඳහන් කරනවා. අපි දෙවියන් වහන්සේගේ වචනේ දෙස බැලුවම මේ ආකාරයෙන් කියනවා. නමුත් උන්වහන්සේට වඩා කරුණාව දෙනසේක. උන්වහන්සේ වඩාත් කරුණාව දෙන නිසා දෙවියන් වහන්සේ උඩුගුවන්ට විරුද්ධව සිට යටහතුන්ට කරුණාව දෙනසේකයි ලියවිල්ල කියන්නේ. එබැවින් දෙවියන් වහන්සේට යටත්ව සිටින්න නමුත් යක්ෂයාට විරුද්ධව සිටින. එවිට ඔහු නුඹලා වෙතින් පලා යනවා ඇත. දෙවියන් වහන්සේට ලං වෙන්න. එවිට උන්වහන්සේ නුඹලාට ලං වෙනසේක. පව්කාරයෙන් නුඹලාගේ අත් පවිත්‍ර කරගන්න. දෙසිත ඇත්තෙනි නුඹලාගේ සිත් පිරිසිදු කරගන්න. දුක් වෙමින් වැළපෙමින් හඬන්න. නුඹලාගේ සිනාසීම ශෝකයටත් නුඹලාගේ ප්‍රීතිය කනගාටුවත් හැරේවා. ස්වාමින් වහන්සේ ඉදිරියේ පහත් වෙන්න. එවිට උන්වහන්සේ නුඹලා උසස් කරනසේක. සහෝදරනි එකිනෙකාට විරුද්ධව කතා නොකරන්න. සහෝදරයෙකුට විරුද්ධව කතා කරන්න නොහොත් තමාගේ සහෝදරයා විනිශ්චය කරන්න. ව්‍යවස්ථාවට විරුද්ධව කතා කරන්නේ. ව්‍යවස්ථාව විනිශ්චය කරන්නේ. ඉතින් නුඹ ව්‍යවස්ථාව විනිශ්චය කරන්නේ හිනම් නුඹ ව්‍යවස්ථාව පවත්වන්නෙක් නොව විනිශ්චයකාරයෙක්. හලෙලූයා. දෙවියන් වහන්සේට ප්‍රශංසා වේවා. අද දවසේ දෙවියන් වහන්සේ කියනවා උන්වහන්සේගේ කරුණාව තියෙන යටහතුන්ට. උඩුගු කමට නෙමෙයි. එහෙනම් මෙතනදී අද දවසේ කියන්නේ උන්වහන්සේට යටහත් වෙන. හිතෝපදේශ 22:4 කියනවා යටහත් කමේද ස්වාමි කෙරේ බය වීමේ විපාකේ නම් වස්තුවත් ගෞරව ජීවනය. එන ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ ඔබ ධනවත් වෙන්න පුළුවන්. ඔබ දිලිඳු වෙන්න පුළුවන්, මධ්‍යම වෙන්න පුළුවන්. හැබැයි ඔබ තුල යටහත්කම නැත්තම් දෙවියන් වහන්සේගේ ප්‍රේමය ඔබ තුල රඳන්න යන්නේ නැහැ. ඔබ යටහත් වුණොත් තමයි දෙවියන් වහන්සේගේ ප්‍රඥාව ඔබට ලැබෙන්නේ. ඔබ අවංක වුණොත් තමයි දෙවියන් වහන්සේ වෙතට ඔබට ලං වෙන්න පුළුවන්. මොකද මෙතන කියන පෞකාරයේ ස්වභාවය උඩුඟුකම, අහංකාරකම, විවේචනය, විරුද්ධව කතා කිරීම, ભેදපතුරු වීම මේ වැනි සියලු දේ. නමුත් ඔබ ධර්මිෂ්ඨෙක් නම් මේ දේවල් ඔබට අයිති නැති බව දෙවචනේ පෙන්නනවා. ඊළඟට කියනවා යක්ෂයට විරුද්ධව ඉන්න නම් ඔබ දෙවියන් වහන්සේට යටහත් වෙන්න. දේව බය, දෙවියන් වහන්සේට තිය යුතු ගෞරවය, ඒ බිය ඔබ තුල තිබෙන්න අවශ්‍යයි. ආමෙන්. ඒ වගේම ඔබ දේව වචනය තුලින් දෙවියන් වහන්සේට ලං වෙනකොට, ඔබ යාඥාව තුලින් දෙවියන් වහන්සේට ලං වෙනකොට, ඔබ දෙවියන් වහන්සේගේ මනුෂ්‍යයන්ට එනම් දේව දාසයන් ලං වෙනවා. ඔබ යාඥාවට ලං වෙනවා. සේවයට ලං වෙනකොට ඔබ දෙවියන් වහන්සේට ලං වෙනවා. එතකොට ඔබව පරීක්ෂාවට මලපතට අසු කරන්නට සාතන්ට ඉඩ ලැබෙන්නේ නැහැ. ඌට අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. ඒ නිසා ඔබ දෙවියන් වහන්සේට ලං වෙන්න අවශ්‍යයි. ඒ වගේම ඔබ සිත් දෙකකින් ඔබට දෙවියන් වහන්සේව අදින්නත් බෑ. ඔබට කෙනෙක්ව ආශ්‍රය කරන්නත් බෑ. එන ඔබ එක සිතකින් ස්වාමින් වහන්සේ තුල තිබුණා වූ සිත පැලඳගෙන ඔබ දෙවියන් වහන්සේ වෙත ලං වෙන්න අවශ්‍ය බව මෙතනින්දී පැහැදිලිව පෙන්වලා දෙනවා. එන ඔබේ සිත පිරිසුදුකම්, ඔබේ ඇස්, ඔබේ කන්, ඔබේ සිත පිරිසුදුව තිබෙන්න අවශ්‍යයි. කන් කියලා කිව්වේ අසන දේ. මුඛය ප්‍රකාශ කරන දේ. සිත කියන්නේ ඔබේ ඇස් කියන්නේ ඔබේ ඇස් වලින් තමයි ඔබ සිතේ අඳුර ඇති වෙන්නේ. ඒ නිසා ඔබ එතන පවිත්‍රව සිටින්න අවශ්‍යයි. ඒ වගේම ඔබ මේ දේවල් තිබෙනවා නම්, මේ ගුණාංග තිබෙනවා නම්, ඒ උදෙසා ඔබ වැළපෙමින්, අඬලා, යාඥා කරමින් ඔබ ඒ වෙනුවට ප්‍රීති වෙනවා, අහංකාර වෙනවට ඔබගේ මේ සියලු ගුණාංග දෙවියන් වහන්සේ අත්අදින පිණිස ඔබ යටහත්ව දෙවියන් වහන්සේට කනලව් කරමින් පසුතැවීමෙන් ඔබේ ජීවිතය වෙනස් කරගන්නක ඉතාමත් වැදගත්. මොකද ස්වාමීන් වහන්සේ ඉදිරියේ පහත් වෙන්නේ විට උන්වහන්සේ නුඹලා උසස් කරනවා. ඔබ ස්වාමීන් වහන්සේ ඉදිරියේ යටහත් වෙනකොට දෙවියන් වහන්සේ ඔබ උසස් කරනවා. සමහරු මට මතකයි ඔවුන්ගේ උඩුඟුකම නිසා සමහර අවවාද පිළිගන්න බෑ. ඔහු යටහත් වෙන්න කැමති නෑ. මේ ස්වභාවය දෙවියන් වහන්සේට විරුද්ධයි. මොකද උන්වහන්සේගේ කරුණාව ලැබෙන්නේ යටහතුන්ට. ආමෙන්. ඒ වගේම සීකල්පනාවෙන් වැඩ කරන්න. ඒ ප්‍රඥාවේ මඟ පෙන්වීමේ වැඩ කරන්න අවශ්‍යයි. ඒ වගේම ඔබ දේව දාසයට හෝ සභාවේ කෙනෙකුට හෝ විරුද්ධව හෝ කතා කරනවා නම් ඔබ ව්‍යවස්ථාවට අනුව ඔබ දෙවියන් වහන්සේ ඉදිරියේ වැඩිකාරයෙක් වනවා.
ඒ නිසා ඔබ විනිශ්චය කරන්න එකම තැන වහන්සේ යේසුස් වහන්සේ. ඒ නිසා ඔබේ ජීවිතේ ඔබ දෙවියන් වහන්සේත් එක්ක නිසි ආකාරයේ ගමන් කළ යුතු බව වහන්සේගේ වචනය අද දවසේ ඔබට මනවින් කතා කරනවා. ඉතින් මගේ ප්‍රිය සහෝදර සහෝදරයන් දරුවනි, ඔබ යටහත් වෙන්න දෙවියන් වහන්සේ ඉදිරියේ. ඔබ ඉවසන්න දෙවියන් වහන්සේගේ නාමයෙන් උන්වහන්සේ ඉදිරියේ. ඔබ දෙවියන් වහන්සේ ආශිර්වාද කරනවා. ඔබ සුවයෙන් සමාදානයෙන් ප්‍රීතියෙන් සඵලවත් ජීවිතයක් ගත කරන්න නම් ඔබ උන්වහන්සේ වෙතට ලං වෙන්න හැරෙන්න අවශ්‍යයි. ඒ නිසා ඔබේ ජීවිතේ සම්පූර්ණ උන්වහන්සේ තුල විමසන්න, මෙනෙහි කරන්න. එවිට ස්වාමීන් වහන්සේ ඔබට ආශිර්වාද කරනවා. ඔබ සැමට අනගියු අලංකාර වූ දවසක් වේ. ඔබ සැමට ජේසුස්